ගිනුම් කරන හා මූල්‍ය දැනුමක් නැතුව ව්‍යාපාරික තීරණ ගන්නවා කියන්නේ දැලි පිහියෙන් කිරිකනවා වගේ වැඩක්. ඒක එච්චරටම අවදානම්. ලංකාවේ ගොඩක් ව්‍යාපාර කරන අය ඇවිල්ලා තියෙන්නේ ගිනුම් කරන හා මූල්‍ය පසුබිමකින් නෙමේ. සමහර වෙලාවට ඔයා ඉගෙන ගත්තු ඔයාට අත්දැකීම් තියෙන ශේෂත්‍රයෙන් මේ වෙනකොට ඔයා ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයා කිසියම් ආයතනයක වැඩ කරලා ඒකෙන් ඉදිරියට ඇවිල්ලා ඒක තීරණ ගන්න කළමනාකරුවෙක් වෙන්න පුළුවන්. මේ කවුරු වුණත් ව්‍යාපාර තීරණ ගනිද්දී අත්‍යවශ්‍යම දෙයක් තමයි ගිණුම් කරන හා මූල්‍ය ගැන දැනුමක් තිබීම. මොකද ඔයාගේ ව්‍යාපාරික තීරණවල ක්වොලිටි එක මත තමයි ව්‍යාපාරයේ සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ. ඉතින් මෙච්චර වැදගත් වෙච්ච ගිණුම් කරණය හා මූල්‍ය ගැන දැනුමක් ගොඩක් ව්‍යාපාර හිමියන්ට සහ ව්‍යාපාරවල තීරණ ගන්න කළමනාකරුවන්ට නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ ගිණුම් කරණය හා මූල්‍ය අධ්‍යයනය කරලා නැහැ. එහෙමයි කියලා දැන් ඒගොල්ලන්ට මේවා අධ්‍යයනය කර කර ඉන්න වෙලාවකුත් නැහැ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නය තේරුම් ගත්තු අපි මෙන්න මේ ගැප් එක තේරුම් ගත්තු අපි ගිණුම් කරණය හා මූල්‍ය පසුබිමක් නැති ඔයාට ගිණුම් කරන හා මූල්‍ය දැනුම ඉතා ඉක්මනින්ම පහසුවෙන් ලබා දෙන්න කෝස් එකක් නිර්මාණය කරලා තියෙනවා. ව්‍යාපාරික වැඩත් එක්ක කාර්ය බහුල වෙලා ඉන්න ඔයාට ඉතාමත් පහසුවෙන් සහභාගී වෙන්න පුළුවන් විදිහට රාත්‍රී කාලයේදී පැවැත්වෙන ඔන්ලයින් ක්ලාසස් වලින් තමයි වැඩේ කෙරෙන්නේ. අනිත්තක මේක ඔය අනිත් කෝසස් වගේ ගොඩක් තියරි පස්සේ යන කෝස් එකක් නෙමෙයි. මේක ව්‍යාපාරික තීරණ ගනිද්දී එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී ඔයාට අවශ්‍ය වෙන ප්‍රායෝගික දැනුම ලබා දෙන කෝස් එකක්. ඔයා මේකේ කෝස් කන්ටෙන්ට් එක බලුවා නම් ඔයාට ඒක ගොඩක් හොඳට පැහැදිලි වෙයි. මේ කෝස් එකට සම්පත්දායකත්වය ලබා දෙන්නේ මමත් ප්‍රවීණ දේශක හා වරලත් ගණකාධිකාරී දර්ශන හංස මහත්මයාත්. ඉතින් ඔයාටත් මේ කෝස් එක ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මේ කෝස් එකට සහභාගී වෙන්න කියලා ආරාධනා කරනවා.